ලෝකයේ ජීවත් වෙන මිනිසුන්ගෙන් 95%ක්ම Tamanගේ හීන පස්සේ දුවනවා. හැබැයි ඒ අතරින් සාර්ථක වෙන්නේ 5%ක් වගේ ඊටාම සුළු පිරිසක් විතරයි. ඇයි එහෙම වෙන්නේ? ඒ 5% දෙනා දන්න අනිත් අය නොදන්න මොකක් හරි ලොකු රහසක් ඇති. අද රහස් අඩවියෙන් අපි හෙළි කරන්නේ සාමාන්‍ය මිනිසෙක් අසාමාන්‍ය සාර්ථකත්වයක් කරා ගෙනියන ලෝකයේ ධනවත්ම සහ බුද්ධිමත්ම මිනිසුන් රහසක් ලෙස ආරක්ෂා කරන මනෝවිද්‍යාත්මක සහ ප්‍රායෝගික රහස් කිහිපයක් ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවොත් ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් වෙයි. ඒ නිසා අවසානයේ වෙනකන් රැඳී සිටින්න. සාර්ථක මිනිස්සු තියෙන හැම වැඩේම කර යන්නේ නැහැ. ඔවුන් කරන්නේ Tamanගේ ගමනට වැඩක් තියෙන වැඩ ටික විතරයි. අපි මොන වැඩ කරත් ඒ වැඩවලින් 120ක් විතර තමයි අපේ සාර්ථකත්වයට බලපාන්නේ. ඉතින් සාර්ථක මිනිස්සු කරන්නේ ඒ සාර්ථකත්වයට බලපාන වැඩ ටික තෝරගෙන ඒ වැඩ ටික විතරක් කරනවා. ඒත් අසාර්ථක මිනිස්සු දවස පුරාම වැඩ කරනවා. හැබැයි ප්‍රතිඵල නැහැ. ඔයා අද දවසේ කරන වැඩවලින් ඇත්තටම ඔයාගේ අනාගතයට වැදගත් වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අපේ මොළයේ RAS කියලා පද්ධතියක් තියෙනවා. ඔයා යම් දෙයක් ගැන දැඩිව හිතන්න ගත්තම මොළය ඒ දේට අදාළ අවස්ථාවන් විතරක් ඔයාට පෙන්වන්න පටන් ගන්නවා. අයින්ස්ටයින් කිව්වේ මනක්කල්පිත දැනුම වඩා බලවත් කියලා. ඒ කියන්නේ අපි හිතින් මවා ගන්න දේවල් ඊටාම බලවත් කියන එක තමයි. ඔබ දැනටමත් සාර්ථක වී සිටින බව සිතින් මවා ගන්න. ඒ හැඟීම ඔබේ මොළය තුල තැම්පත් වුණාම විශ්වයේ ඒ අවස්ථාවන් ඔබට මුණ ගැසෙනවා. මේක බොරු හීනයක් නෙවෙයි. මේක පිරිසිදු මනෝවිද්‍යාවක්. ලෝකයා දකින්නේ සාර්ථක මිනිසුන්ගේ ජයග්‍රහණ විතරයි. හැබැයි ඒ පිටුපස තියෙන අසාර්ථකත්වයන් දහස් ගණනක් කවුරුත් දකින්නේ නැහැ. ඔබ අප දන්න විදුලි බුබුල හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් මේ විදුලි බුබුල නිර්මාණය කරන්න කලින් 10,000 වතාවක් අසාර්ථක වෙලා තියෙනවා. ඒත් ඔහු කිව්වේ මම අසාර්ථක වුණේ නැහැ. මම වැඩ නොකරන ක්‍රම 10,000ක් හොයාගත්තා කියලා. සාර්ථක මිනිසා අසාර්ථකත්වයට බය නැහැ. ඔහු ඒක සාර්ථකත්වයේ පාඩම කරගන්නවා. අද කාලේ මිනිසුන්ට තියෙන ලොකුම සතුට තමයි අවධානය බිඳ වැටීම. සෝෂල් මීඩියා නොටිෆිකේෂන් අපේ වටිනා කාලයේ සොරකම් කරනවා. බිල් ගේට්ස් සහ වොරන් බෆට් වැනි අය Tamanගේ සාර්ථකත්වයේ දහස ලෙස පවසන්නේ ફોකස්. ඒ කියන්නේ අවධානය. දවසකට අවම වශයෙන් පැය 2ක්වත් ලෝකෙන් වෙන් වෙලා ඔබේ ඉලක්කය වෙනුවෙන් කැප වෙන්න. කැප කරන්න. ඒ පැය 2 ඔබේ ජීවිතය අවුරුදු 10කින් ඉදිරියට ගෙන යාවි. සාර්ථකත්වය කියන්නේ ඒක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක දිනපතා ඔබ කරන ඊටාම කුඩා පුරුදුවල එකතුවක්. දවසට එක පිටුවක් කියවන එක සරලයි වගේ පේන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් යද්දී ඔබ පොත් කිහිපයක් කියවලා ඉවරයි. ඔබේ දැනුම දස ගුණයකින් විතර වැඩි වෙලා. අද ඔබ ගන්නා කුඩා නිවැරදි තීරණය අවුරුදු 5කින් ඔබව මහා වෘක්ෂයක් බවට පත් කරනු නොවන මානයි. අපි වැඩිපුර කාලය නාස්ති කරන ඉලක්කයක් නැති
සාර්ථකත්වයට අරමුණක් නැති පුද්ගලයෝ 5 දෙනෙක් නම් ආශ්‍රය කරන්නේ ඔයත් කොච්චර උත්සාහය තිබ්බත් කොච්චර සාර්ථක වෙන්න අදහසක් තිබ්බත් ඒ අසාර්ථක පුද්ගලයන් ගානටපත් වෙනවා කියලා තමයි මනෝවිද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒ වගේම ඔයා ආශ්‍රය කරන්නේ ඔයා යන්න ඕනේ තැනට ගිය නැත්නම් ඔබ වගේම උත්සාහවන්ත මිනිස්සු 5 දෙනෙක් නම් අනිවාර්යෙන්ම 6 වෙනි සාර්ථක මිනිසා වෙන්නේ ඔයා. ඔබේ පරිසරය ඔබේ සාර්ථකත්වයට බලපාන නොපෙනෙන බලවේගයක්. ඒ නිසා අදම තීරණය කරන්න ඔබේ කාලය ලබා දෙන්නේ කාටද කියන එක. සාර්ථක මිනිසුන් ඇසුරු කරන්න බැයි නම් ඔවුන් ලියපු පොත්පත් කියවන්න, ඔවුන්ගේ වීඩියෝ බලන්න. එතකොට ඔබේ මනස ඒ සාර්ථකත්වයේ තරංගවලට හැඩගැසෙනවා. ගොඩක් අය වීඩියෝ එකක් බලලා පොතක් කියවලා ලොකු මොටිවේෂන් එකක් ගන්නවා. හැබැයි ඒක දවස් 2-3ක් යනකොට නැති වෙලා යනවා. සාර්ථක මිනිසා සහ අසාර්ථක මිනිසා අතර තියෙන ලොකුම වෙනස තමයි විනය. මොටිවේෂන් කියන්නේ හරියට ගිනි කූරක් වගේ දෙයක්. ඒක එකපාරටම පත්තු වෙලා නිවිලා යනවා. හැබැයි විනය කියන්නේ හැමදාම දැවෙන ගිනි මැලයක් වගේ එකක්. ඔයාට වැඩ කරන්න හිතෙන්නේ නැති දවස් එන්න පුළුවන්. අසනීප වෙන දවස් එන්න පුළුවන්. නැත්නම් කම්මැලිකමක් හිතෙන දවස් එන්නත් පුළුවන්. ඒත් ඒ කිසිම දෙයකට යට නොවි ඔබේ ඉලක්කයේ වෙනුවෙන් කළ යුතු දේ එදිනටම සම්පූර්ණ කිරීම තමයි විනය කියලා අදහස් කරන්නේ. මතක තබා ගන්න. සාර්ථකත්වය ලැබෙන්නේ ඔබට හිතෙන වෙලාවට වැඩ කිරීමෙන් නොවේ. කළ යුතු දේ කොමන බාධාව ආවත් කිරීමෙන් පමණයි. අවසාන රහස තමයි ක්‍රියාත්මක වීම. මේ වීඩියෝ එක බලලා ඔයාට දැනුම ලැබෙන්න ඇති. හැබැයි ඒ දැනුමෙන් වැඩක් වෙන්නේ ඔයා ඒක මේ දැන්ම ක්‍රියාත්මක කළොත් විතරයි. ලෝකයේ ඉන්න හැමෝම හීන දකිනවා. හැබැයි සාර්ථක වෙන්නේ ඒ හීන වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු විතරයි. ඔබේ සාර්ථකත්වයේ ගමනට රහස් අඩවියෙන් උණුසුම් සුබ පැතුම්. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. මේ වටින වීඩියෝව නොදත් ඔබගේ යාළුවන්ට දැනගැනීමට share කරන්න. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.